තිබ්බ ඔළුව කැක්කුමකුයි බඩේ අමාරුවකුයි ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් තිබ්බා. ඔළුව කැක්කුමක් කිව්ව ගමන් ඒගොල්ලන්ට කියන්නේත් මිග්‍රේන් කියලා. ඒත් දැන් වෙද මහත්තයා ගාවට ගියාම තමයි දැනගත්තේ මේක හෝමෝන් ඉම්බැලන්ස් එකක් නිසා වෙන දෙයක් කියලා. වෙද මහත්තයා එක වෙලාවක කිව්වා මං එද්දිම වෙහෙත් ලියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ චිත්ත ශක්තියෙන් තමයි වෙද මහත්තයා රෝග නිවාරණය කරන්නේ. එනට හැද ඇවිල්ලා ගත්තේ ඔළුව කැක්කුම බඩේ අමාරුයි ඔක්කොම වගේ මේ හොඳටම හොඳ වෙලා තියෙනවා. මම දෙවුනේ පානදුරේ ඉඳලා ආවේ. මුලින්ම තිබ්බ ඔළුව කැක්කුමකුයි බඩේ අමාරුවකුයි ඔසප් වෙන්න කිට්ටු වෙන්න වගේ තමයි තිබ්බේ. ඒ වගේම ગેස්ට්‍රයිටිස් තත්ත්වයක් තිබ්බා. ඒකට තමයි මුලින්ම බෙහෙත් ගන්න ආවේ. ඇහි ප්‍රෙෂර් තත්ත්වයකුත් ඇවිල්ලා තිබ්බා. ඒකටත් බෙහෙත් ගත්තා ඇහි දැවිල්ලත් එක්ක. එතකොට දැන් මේ වෙනකොට අර ඇහි තිබ්බ ප්‍රෙෂර් එක සහ දැවිල්ල ගතිය නැද්ද? ප්‍රෙෂර් එක චෙක් කරේ නැහැ. වෙද මහත්තයා කිව්වා සම්පූර්ණයෙන්ම හොඳ වෙලා තියෙනවායි කියලා. වෙනම මම චෙක් කරන්න හම්බුනේ නැහැ. ඒ වුණාට ඇහි දැවිල්ල ගතිය ඔළුව කැක්කුම බඩේ අමාරුයි ඔක්කොම වගේ මේ හොඳටම හොඳ වෙලා තියෙනවා. හරි ગેස්ට්‍රයිටිස් තත්ත්වයත් හොඳයි. හොඳයි. සාමාන්‍යයෙන් අපි දන්නවනේ අපිට බටහිර රෝහල් වලට ගියාම විවිධ පරීක්ෂණ ඒව මේව කරනවා කියලා. හැබැයි මෙහි එහෙම දේවල් කරලාද? දැන් නැත්තම් වෙද මහත්තයා කොහොමද රෝග නිදානය හොයාගත්තේ? එහෙම පරීක්ෂණ කරේ නැහැ. වෙද මහත්තයා එක වෙලාවක කිව්වා මං එද්දිම වෙහෙත් ලියලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ චිත්ත ශක්තියෙන් තමයි වෙද මහත්තයා රෝග නිවාරණය කරන්නේ. කුලතිසි ඉසිවරයාගේ ඉඳන් ඒ කාලේ ඉඳන් මේ ලංකාවේ තිබ්බ හෙළ වෙදකම බටහිර වෙදකමකින් කොහොමඩවත් හොයාගන්න බැරි දෙයක්. දැන් ඔළුව කැක්කුමක් මම ඕන තරම් අහලා තියෙනවා යාළුවන්ගෙන් උනත් ඔළුව කැක්කුමක් කිව්ව ගමන් ඒගොල්ලන්ට කියන්නේත් මිග්‍රේන් කියලා. ඒත් දැන් වෙද මහත්තයා ගාවට ගියාම තමයි දැනගත්තේ මේක හෝමෝන් ඉම්බැලන්ස් එකක් නිසා වෙන දෙයක් කියලා. ඒක කොහෙදවත් කාටවත් හොයාගන්න බැරි සඳහන් කරන්න බැරි දෙයක්. මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ හැටියට වෙන අයගෙත් අහලා තියෙනවා එහෙම ඔළුව කැක්කුම කිව්ව ගමන් කියන්නේ මේ මිග්‍රේන් කියලා. ඇත්තටම රෝගේ නිදානේ තියෙන වෙන එකක්. ඉතින් වෙද මහත්තයා ඒ රෝග නිදානේ හරියටම හොයාගෙන ඒකටම බෙහෙත් දෙනවා. බෙහෙත් දීලා මේ හොඳටම සුවපත් කරනවා.